LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ආරක්ෂිත භූගත නිවස්නය ඊයේ අත්පත් කරගත් වන්නේ මෙහිමේ 58 වන සේනාංකය විෂමඩු පිරමන්තන්කුලම් ප්‍රදේශයේදීම අද තවදුරටත් ඉදිරියට ගමන් කරමින් එම ප්‍රදේශයේ වූ LTTE ගුවන්පතය අත්පත් කරගත්තා. කිලෝමීටර් 2ක් පමණ දිගට විහිද යන ගුවන්පතේ මීටර් 400ක් පමණ තාර දමා සකස් කර තිබෙනවා. පළල මීටර් 50ක්. ගුවන්පතේ නියාමන සලකුණුද දැකගත හැකියි. ගුවන්පතේ පිහිටි ප්‍රදේශය අත්පත් කර ගැනීමට ඊයේ රාත්‍රිය පුරා දැඩි ගැටුමක හමුදාව නිරත වුණා. ගුවන්පතේ වටා පිහිටි ගණකැලෑවේ සහ ගුවන්පතේ ආරක්ෂාවට තනා ඇති ආරක්ෂක බැම්මේ සිට LTTE හමුදාවට පහර දුන්නා. මෑතක් වනතුරු මෙම ගුවන්පතය භාවිත කර ඇති බවට සාධක දැකගත හැකියි. විෂමඩු කැලෑව මැද පිහිටා ඇති බවට තොරතුරු වාර්තා වූ LTTE අවසන් ගුවන්පතය මෙය විය හැකි බවයි හමුදාව පවසන්නේ. අවසන් වරට LTTE ඔවුන්ගේ සැහැල්ලු ගුවන් යානා මගින් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ගුවන් හමුදාවේ රේඩාර් පද්ධතියේ එහි ගමනාන්තය දක්වා තිබුණේද මේ ප්‍රදේශයයි. යුද හමුදාව මීට පෙර සොයාගනු ලැබූ LTTE ගුවන්පතවල තිබූ පොදු ලක්ෂණ මේ ස්ථානයේද අපට දැක් ගන්නට පුළුවන්. මෙම ගුවන්පතයට LTTE සැහැල්ලු ගුවන් යානයක් ගොඩ බැස්සීමෙන් පසුව ඉතාමත්ම පහසු මෙහි සිට මේ අවට තිබෙන ඝන කැලෑවට රැගෙන යාමට හැකි. එම වාසිය මෙම ගුවන්පතේ විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකියි. LTTE අද සොයාගත් ගුවන්පතයට ආසන්නයේ කැලෑව තුල පිහිටි LTTE කළුකොටි පුහුණු මධ්‍යස්ථානයද යුද හමුදාව අත්පත් කරගෙන තිබෙනවා. ඉකුත් වකවානුවේ අනුරාධපුර ගුවන් හමුදා කඳුරට එල්ල කළ ප්‍රහාරය ඇතුළු විශේෂිත වූ දැවැන්ත ප්‍රහාර රැසකට යොදාගත්තේ මෙම කළුකොටින්. මෙම භූමිය තුලදී කළුකොටින්ට පුහුණුව ලබා දීමට අක්කර 80ක පමණ කඳුරක් LTTE ඉදිකර තිබෙනවා. නවීනතම ව්‍යායාම කට්ටල සහ නේවාසිකාගාර පහසුකම් වලින් යුත් මෙම වනාන්තරය තුල පිහිටි කඳවුරු සංකීර්ණය මෙතෙක් යුද හමුදාව හොයාගත් LTTE විශාලතම පුහුණු කඳවුර ලෙස හැඳින්විය හැකියි. මෙම කළුකොටි පුහුණු කඳවුරේ ව්‍යායාම කට්ටල සියල්ල විදේශීය රටවල නිෂ්පාදනය කරන ලද ඉතා උසස් ප්‍රමිතියෙන් යුක්ත උපකරණයි. ශරීර යෝග්‍යතා සහ ආත්මරක්ෂක සටන් කලා පිළිබඳ විදේශීය උපදේශකවරයෙකු වරක් වේලුපිල්ලේ ප්‍රභාකරන්ට කරාතේ කළුපටි ප්‍රදානයක් සිදු කරන ලද සිද්ධිය එවකට මහත් ආන්දෝලනයකට ලක් වුණා. LTTE කළුකොටි පුහුණුවට එවැනි විදේශීය පුද්ගලයන්ගේද සහාය ලැබුණු බවට පළ වූ වාර්තා මෙම මධ්‍යස්ථානය නිරීක්ෂණයෙන් යලි සැක උපදවනවා. කැලෑබද සැඟවිමින් වුවද LTTE උපරිම තාක්ෂණය සිය පුහුණුවීම සඳහා යොදාගෙන දේශන ශාලා සහ අනුස්මරණ ස්මාරකද කඳවුර තුල ස්ථාවරව පිහිටුවා තිබෙනවා. අවම වශයෙන් 100කට පමණ එකවර පහසුකම් මෙම සභා ශාලාව තුල පවතිනවා. මියගිය කළුකොටින් සීකිරීමේ ස්මාරකද කඳවුර පුරා දැකගත හැකියි. කෙසේ වෙතත් යුද හමුදා ප්‍රහාර හමුවේ මෙහි සිටි කළුකොටි සමාජිකයන් දැඩි පරාජයකට පත් වූ බව 58 වන සේනාංකය ප්‍රකාශ කරනවා. හමුදා ප්‍රහාර හමුවේ මෙහි කළුකොටින් සියල්ල අතහැර පලා ගොස් ඇති බව අවට නිරීක්ෂණයෙන් පැහැදිලිව දැකගත හැකියි. මේ අතර 58 වන සේනාංකය ඊයේ අත්පත් කරගත් ප්‍රභාකරන්ගේ නිවසට යාබදව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අධි සුඛෝපභෝගී ජීප් රථයක් අද සවස සොයාගත්තා. ප්‍රජරෝ මොන්ටාරෝ වර්ගයේ මෙම ජීප් රථය වේලුපිල්ලේ ප්‍රභාකරන් භාවිත කළ එකක්. 2002 වසරේදී ඇන්ටන් බාලසිංහම් ඉරණමඩු වැවට සීප්ලේන් ගුවන් යානයකින් පැමිණි අවස්ථාවේ ඔහු රැගෙන යාමට පැමිණියේ මෙම ජීප් රථයයි. සටන් විරාම ගෙවුම අත්සන් කිරීම පොංගු තමිල් උත්සවය එරික්සෝල්ලයිම් හා ත්‍රෝන් පුරුහවුදේ කිරුණකියේදී හමුවීම සඳහා ප්‍රභාකරන් පැමිණියේ මෙම ජීප් රථයෙන් බව එවකට මාධ්‍ය වෙත LTTE නිකුත් කළ ඡායාරූප වලින් සනාථ වෙනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම විශ්වමඩු සිට